සුබ දවසක්. අපි කලින් වැඩසටහනේදී කතා කරා ධනපතිය කියන්නේ කවුද? කොහොමද මේ ධනය කියන එක ගන්නේ කරන්නේ? දැන් අපි කියනවානේ ධනපති බංග වේවා කියලා. අපිට ඇහෙනවා. හැබැයි ධනපති බංග වෙලා බෑ. පුළුවන් තරම් අපි මේ Go TV නාලිකාවෙනොත් ගුණධර්ම සහිත ධනපති බිහි කිරීම තමයි එකත් එක අරමුණක්. ඒ නිසා මම පැහැදිලි කළා ධනයේ උල්පත ලාභය කියලා. තවත් පහම විග්‍රහ කරා ධනයේ උල්පත ශුද්ධ ලාභය කියලා. මම පැටළුණාට කමන්නේ අපි හිමින් මේවා ලයා ගන්න අවශ්‍යයි. එහෙනම් ලාභය කියන එක ගත්තොත් මේ ලාභයේ තව දෙපැත්තක දෙන්නෙක් ඉන්නවා. මැද්දේ ලාභය තියෙනවා, ලාභේ දෙපැත්තෙන් දෙන්නෙක්. එහෙනම් ලාභය නිකන් නෙමෙයි එන්නේ. දෙන්නෙක්ගේ වෙනසක්. කවුද මේ දෙන්න කියලා ඇහුවොත් එක්කෙනෙක් ආදායම අනිත් එක්කෙනා වියදම. කෙටියෙන් පැහැදිලි කළොත් මගේ අද දවසේ ආදායම රුපියල් 10000යි. මගේ අද දවසේ වියදම රුපියල් 8000යි. ආදායමෙන් අඩු කරනවා වියදම. 10000න් අඩු කරනවා 8000ක්. ඉතුරු වෙනවා 2000. මේකට අපි කියනවා ලාභය කියලා. එහෙමනම් ලාභය ආවේ කොහොමද? ආදායම නිසා. එහෙනම් ධනය ආවේ කොහොමද? ලාභයක් නිසා. එහෙනම් මේක මාලයක් වගේ. එහෙනම් ධනයක් හොයන්න නම් අපි ඉස්සෙල්ලාම ආදායමක් හොයන්න. ඒ වගේම ධනපතියෙක් වෙන්න නම් ලාභයක් හොයන්නත් වෙනවා. අලාභයක් ආවොත් මොකද වෙන්නේ? පුන්නත් වෙනවා. නැත්නම් අලාභ ලබන පුද්ගලයෙක් වුණොත් එයාගේ ධනෙ එන්න අඩු වෙලා යනවා. එහෙනම් ධනයේ උල්පත ලාභය කියලා මම කිව්වනේ. එහෙනම් ලාභය නිකන් එන්නේ නැහැ. ලාභයක් ගන්න නම් අංක 1 ආදායමක් හොයන්න වෙනවා. ආදායම හොයන ගමන් ඒකට වියදමකුත් තියෙනවා. එහෙනම් ආදායමෙන් වියදම අඩු කරලා ලාභයක් කියලා එකක් එනවා. ඒතර ලාභය එකතු වෙන්න අන්න වගේ ධනය වැඩි වෙනවා. ඒ නිසා ආදායම කියන එක අපේ ඕනම ආයතනයක අතිශය වැදගත් දෙයක්. එහෙනම් කොහොමද අපි ගණනය කරන්නේ ආදායම? අපි අනිත් පැත්තෙන් කියනවා විකුණුම් ආදායම කියලා. ඉංග්‍රීසියෙන් කියනවා sales, එහෙම නැත්නම් income කියලා කියනවා. නැත්නම් අපි කියනවා revenue කියලා. එහෙනම් ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ව්‍යවසායකයෙක් පැත්තෙන් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගත්තත් කරගෙන යන ව්‍යාපාරයක හරි උත්සාහ කරන්නේ මේ ආදායම වර්ධනය කරගන්න. සරල උදාහරණයකින් කිව්වොත් අපි හිතමු ඔබ කරගෙන යනවා කෑම පැකට් අලෙවි කිරීමේ ව්‍යාපාරය. අපි හිතමු කෑම පැකට් එකක මිල උදේ ලන්ච් පැකට් එකක මිල නැත්නම් දවල් ලන්ච් පැකට් එකක උදේ කෑම පැකට් එකක බ්‍රෙක්ෆාස්ට් එකට අදාළව කෑම පැකට් එකක මිල අපි හිතමු දවල් කෑම රුපියල් 500යි. එහෙනම් විකුණන රුපියල් 500 ගාන කෑම පැකට් 10ක්. එහෙනම් 500 වැඩි කිරීම 10යි. රුපියල් 5000යි. එහෙනම් මගේ ආදායම රුපියල් 5000යි. මම හෙට හිතනවා කෑම පැකට් 15ක් විකුණන්න. එහෙනම් 500 වැඩි කිරීම 15. එහෙනම් රුපියල් 7500යි. එහෙනම් දවසෙන් දවස මාසෙන් මාස මම බලනවා මගේ ආදායම ක්‍රමයෙන් වැඩි කරගන්න. එහෙනම් ධනපතියෙක් වෙන්න අවශ්‍ය නම් අපේ පළවෙනි රීතිය තමයි ආදායම වැඩි කරගන්න වෙනවා. එහෙනම් ආදායම සහ ධනය අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. මොකද්ද ඍජු සම්බන්ධය? ආදායම වැඩි වෙන්න අපිට ලාභයත් වැඩි කරගන්න පුළුවන්. හැබැයි අනවශ්‍ය විදිහට වියදම් වැඩි කරගන්නේ නැතුව. එහෙනම් ආදායම වැඩි වෙන්නේ නම් අපිට යම් තර්කයක් ගොඩනගා ගන්න පුළුවන් ධනයත් වැඩි කරගත හැකියි. ඒ කියන්නේ අනිත් පැත්තෙන් කියනවා නම් ආදායම වැඩි කරගන්න ගමන් අනවශ්‍ය විදිහට වියදම වැඩි නොකරගෙන හිටියොත් ලාභය වැඩි වෙනවා. එහෙනම් ලාභය වැඩි වෙනවා කියන්නේ ධනය වැඩි වෙනවා. එහෙනම් කෙටියෙන් කියනවා නම් ආදායම වැඩි කරගමු. ඒ හරහා ධනයත් වැඩි කරගමු. එහෙනම් ඔබ කරගෙන යන ව්‍යාපාරය හෝ කරන්න යන ව්‍යාපාරය හෝ මනසට දාගන්න මගේ පළවෙනි රීතිය තමයි ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමශිල්ප මං හඳුනා ගන්න වෙනවා. ඒ හරහා මට පුළුවන් මගේ ධනය වැඩි කරගන්න. ලාභය කියන්නේ ධනයේ කොටසක්. ඒ නිසා එහෙනම් අපි මනසට දාගමු මං කෙසේ හෝ විවිධ උපක්‍රම පාවිච්චි කරලා විවිධ ක්‍රම පාවිච්චි කරලා මම බලනවා මගේ ආදායම කොහොමද වැඩි කරගන්න. එහෙනම් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු ලෝක ධනවත්තු කවුද? ලංකාවේ ධනවත්තු කවුද? මේ ධනවතෙක් වෙන්න මොනවද තියෙන ක්‍රම විදි කතා කරමු ඉදිරි ඊළඟ වැඩසටහන් වලදී.